අපි අලුත් ජීවිතයක් පටන් ගන්න නම් ගොඩක් කලාවට කරන්නේ අලුත් දේවල් ඉගෙන ගන්න එක. හැබැයි හිතේ තියෙන වැඩකට නැති පරණ දේවල් ඔළුවෙන් අයින් කරොත් විතරයි ඔයාට හීල් වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඔයාගේ හැඟීම් සුවපත් කරන්න පුළුවන් වෙන්නේ. හිතලා බලන්න. වතුර වීදුරුවකට පිරිච්ච වතුර වීදුරුවකට වතුර දැම්මත් මොකද වෙන්නේ? ඒ වගේම තමයි ඔයාගේ හිතේ දැනට තියෙන සීමාවල් එක එක බයවල් මේවා හිතේ තියාගෙන හිර වෙලා ඉඳද්දී ඔයා අලුතින් දෙයක් ඉගෙන ගත්තා කියලා ඔයාට අලුත් ජීවිතයකට මුල පුරන්න හරිම අමාරුයි. එහෙනම් අද අපි කතා කරන්නේ the art of unlearning. දැන් මොනවද මේ අත්හැරිය යුතු දේවල්? අද අපි කතා කරනවා ඉතා විශේෂ වූ දෙකක් ගැන. පළවෙනි එක තමයි අනුන්ගේ මත. අනුන්ගේ මත කියලා කියන්නේ දෙමව්පියෝ, ගුරුවරු, ඒ වගේම තමන්ගේ යාළුවෝ, සමාජයේ අනෙක් අපි ආශ්‍රය කරන අනිකුත් කට්ටිය. මෙයාලා කියලා තියෙන නිසා අපි පුංචි කාලේ ඉඳලා ඇහෙන දේවල්, අපේ හිතට ගියපු දේවල් තියෙනවා. මට මේ දේ කරන්න බැරුව ඇති, අනේ මම මේ දේට දක්ෂ නැතුව ඇති වගේ දේවල්. ඇත්තට මේ තමන් දක්ෂ නැතුව නෙවෙයි. ඒ අනික් අය කියලා මේ දේ ඔයාගේ ඔළුවට ගිහිල්ලා. ඒ කියන්නේ ඔයාගේ සබ්කොන්ෂස් මයින්ඩ් එකට මේ දේවල් ගිහිල්ලා ඔයා හිතාගෙන ඉන්නේ ඇත්තටම ඔයාට ඒ හිතන දේ කරන්න බෑ කියලා. එතකොට පළවෙනි මත්හැරිය යුතු දේ තමයි අනුන්ගේ මත. දැන් බලමු දෙවෙනි කාරණාව. අපි හැමෝටම තියෙනවා මේ අපි ගෙනාපු පුරුදු හැබිට්ස්. ඉතින් මේ වෙයින් මේ වැරදි පුරුදු තියෙනවා. මොන වගේ දේවල්ද? පර්ෆෙක්ෂනිස්ට් මෙන්ටැලිටි කියන එක. ඒ කියන්නේ අපිට මේ හැම වෙලේම පරිපූර්ණ වෙන්න බලනවා. මොනවා හරි දෙයක් කරනකොට ඒක මේක පර්ෆෙක්ට් වෙන්න ඕන. අපි කරන හැම දෙයක්ම පර්ෆෙක්ට් වෙන්නේ නැහනේ. එතකොට මේ අපි පර්ෆෙක්ට් වෙයි කියලා හිතාගෙන කරනකොට අපේ ගමන ස්ලෝ වෙනවා. සමහර වෙලාවට අපි ගමන ඉවර කරන්නේ අපි පොඩි වෙලාවකින්ම අපි ඇත්තට මේක අතෑරලා දානවා. ඒක පර්ෆෙක්ට්ලි මට කරගන්න බෑනේ කියලා. නමුත් පර්ෆෙක්ට් වෙන්න නෙමෙයි ඕන. ඔයාගේ ඩිසිප්ලින් එකක් ඇතුව දිගටම කරන දේ කරගෙන යන්නයි ඕන. ඉතින් තමන්ගේ අඩුපාඩු නිවැරදි කරගෙන හෙමින් ගමනක් යන්නයි ඕන. අනික් එක මේ වගේ පුරුදු. අනුන්ව සතුටු කරන්න යනවා. තමන්ගේ වැඩ පැත්තක තියලා අනික් අයගේ සතුට ගැන විතරක් හිතනවා. එතකොට ඔයා හිතන්නේවත් නැතුව සමහර වෙලාවට ඔයා හරිම අමාරුවක වැටලා තියෙන්නේ. මේ වගේ වැරදි පුරුදු නිසා ඔයාගේ ජීවිතේ හරියට හිර කූඩුවක් වගේ. මේ හිර කූඩුවේ ඉන්න ගමන් ඔයා අලුත් දේවල් ඉගෙන ගත්තයි කියලා ඔයාගේ ජීවිතේ නම් අලුත් වෙන්නේ නැහැ. දැන් මේ වැරදි පුරුදු එහෙමත් නැත්නම් මේ අනුන්ගේ මතවාද ඔළුවේ තියාගෙන ඉන්න එකෙන් මොනවද අපිට මේ වෙන අඩුපාඩුව? මොකක්ද වෙන ප්‍රශ්නේ? මේකත් හරියට නිකන් අර බර මිටියක් ඔළුවේ තියාගෙන දුවන්න යනවා වගේ වැඩක්. බර දර මිටියක් ඔළුවේ තියාගෙන දුවන්න ගියොත් මහන්සි ඉක්මනටනේ. ඔයාට ගමන ඉවර කරගන්න බෑ, දුවන එක ඉවර කරගන්න බෑ. ඔයාට ඉක්මනින් මහන්සි වෙනවා. ඔය වැඩේම තමයි වෙන්නේ. ඔයා මේ පුරුදුයි එක එක්කෙනා කියන දේවලුයි ඔළුවේ තියාගෙන ඔයාගේ ගමන වළක්වා ගන්න එක තමයි ඔයා කරන්නේ. මේ වගේ දෙයක් ඔළුවට එනකොටම ඔයා ඔයාගෙම ප්‍රශ්න කරන්න. මේක මේ මන් තුලින්ම ආපු අදහසක්ද? එහෙම නැත්නම් වෙන කෙනෙක් කියපු දෙයක් නිසා මගේ ඔළුව වෙනස් වෙලාද? මොකද්ද මේ කියන දේ ප්‍රශ්නේ ඔයාගෙන් අහන්න පුරුදු වෙන්න. මේකෙන් අපේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරගන්න පුළුවන්. ඔයා අද මේ එපිසෝඩ් එක ඇහුවනම් මං පුංචි අභ්‍යාසයක් දෙන්නම්. කොලේකුයි පෑනුකුයි අතර ගන්නකො. අරගෙන ලියන්න ඔයාගේ හිතේ තියෙන සීමාවල්. ඔයා මොන වගේ දේවල් වලටද මේ මානසිකව හිර වෙලා ඉන්නේ කියලා කොලයක් අරගෙන ලියන්න. දවස මුළුල්ලේ කරන වැඩ ටික ඉවර කරලා ඇඳට යන්න කලින් පොඩි විවේක වෙලාවක් අරගෙන ලියන්න බලන්න. ලියලා ඔයා ඔයාගෙන් අහන්න මේක ඇත්තක්ද? මේක මේ මම්ම හිතන දෙයක්ද? කියන ප්‍රශ්නේ ඔයා ඔයාගෙන් අහන්න. ඊට පස්සේ ඔයා ලියවනේ සීමාවක් මොකක් හරි ඔයා ලිමිට් කරගෙන ඉන්න දෙයක්. ඒක අනික් පැත්ත හරවලා ලියන්න. මේ වගේ දෙයක් හිතන්න. ඔයා බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න ආසයි. හැබැයි ඔයාට හැම වෙලේම හිතෙනවා
මට මේ දේ නම් කරගන්න බැරි වෙනවා කියලා. ඔයා ලියන්න ඒක යටින් ලියන්න නැහැ. මං කොහොම හරි මගේ උපරිම උත්සාහය කරනවා මම මගේ බිස්නස් එක ස්ටාර්ට් කරන්න. මං කියන දේ තේරෙනව නේද? ඔයාට හිතෙන ඒ ලිමිට් වෙච්ච අදහස්, ඒ සීමාවන් දාගෙන ඉන්න අදහස් ඔයා ධනාත්මක විදිහට වාක්‍යයකින් යටින් ලියන්න. එහෙනම් අද අපි කතා කරේ හීලින් ගැන. එහෙමත් නැත්තම් හිත සුව කරගන්න එක ගැන. හිත සුව කරගන්න, එහෙම නැත්තම් තමන්ව හීල් කරගන්න අලුත් දේවල් ඉගෙන ගන්න එක විතරක් නෙමෙයි කරන්න ඕනේ. තමන්ට අලුත් වෙන්න ඕන නම් පරණ අපට අපි නොවන දේවල් වලින්, අපි නොවන මත වලින් අපි නිදහස් වෙන්න ඕන. ඔයා අඳුනගත්ත ඔයා නොවන දෙයක් කමෙන්ට් එකක් විදිහට දාන්න. අපි බලමු ඔයා මේක හදාගෙන තියේවිද කියලා ඉස්සරහට. ඉදිරි මාස කීපය තුළ ඔයාගේ ජීවිතේ වෙනස් වෙන හැටි කමෙන්ට්ස් වලින් දාලා තියන්න. ඊළඟ එපිසෝඩ් එකකින් අපි හම් වෙනකන් සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න. ඔයා බෙල් අයිකන් එක ප්‍රෙස් කරන්න. ඉස්සරහට එන වීඩියෝස් හීලිං ෆ්‍රීකවෙන්සිස් ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඔයාගේ ජීවිතේ අලුතින්ම පටන් ගන්න.